චෙරි මල් සමය එහෙම නැත්තං සකුරා මල් සමය කොරියාවේ වසන්තයේ ආරම්භය සටහන් කරයි. ඒ සමගම අනිකුත් අලංකාරවත් මල්වලද කොරියානු දේශය තුළ ලස්සනට පිපෙයි. සුදුහා රෝස පැහැට හුරු කුඩා මල්වල සංසුන් භාවය හා සුන්දරත්වය භුක්ති විඳීමට මේ වසන්ත කාලයේ ආරම්භයත් සමග මිනිසුන් වැල්ල නොකෙඩී ඇදී යයි. ඔන්න ඉතින් ඕගොල්ලන්ව කොරියාවේ වසන්ත කාලයට සාදරයෙන් පිළිගන්නවා. සීත ඍතුවේ අවසානයත් සමගම මේ ආරම්භ වන්නේ මං කොරියාවේ ආසම කාලයයි. ඒ වසන්ත ඍතුව. ඕගලන්ට බැලුවම් පේනවා ඇති මං කොහෙටද මේ අද යන්නේ කියලා. මං අද ඇවිල්ලා ඉන්නේ සකුරා මල් පෙන්වන්නයි. සකුරා මල් වලට අමතරව කොරියාවේ වසන්ත කාලයේ පිපෙන නොයෙකුත් මල් වර්ග පෙන්වන්නයි අද මං යන්නේ. ඔගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මං කොරියාවේ වසන්ත කාලයට පිපෙන ලස්සන මල් ಜಾති ගොඩක් ඕගලන්ට පෙන්වන්නම්. ඒ වගේම කෘතිමව හදපු ලස්සන දියල්ලකුත් මේ මල් වත්තේ තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ මාත් එක්ක දිගටම අද එකතු වෙලා ඉන්න කොරියාවේ වසන්ත කාලය විඳගන්න. ඉතින් මේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කියපු දියැල්ල. බලන්නකෝ ඒක කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙනවද කියලා. එහෙනම් අපි මුලින්ම යමු සකුරා මල් බලන්න. සකුරා මල් බලන්න මං තෝරගත්තේ අන්සොන් කන්ට්‍රි ක්ලබ් එක. ඒ ක්ලබ් එක ගාව පාර දෙපැත්තේ ලස්සනට සකුරා මල් පිපිලා තිනවා. ඉතින් යමු අපි බලන්න සකුරා මල් වසන්ත කාලය කොච්චර හැඩ කරනවද කියලා. සීත ඍතුව අවසානයත් සමග මෙහෙම ලස්සනට මල් පිපිලා පාර මැදින් අපි යනකොට තියන්නේ අමුතුම ෆීලින් එකක්. මේක මාරම ලස්සනයි. කොරියානු ජාතිකයන් සීත ඍතුවත් සමග මේ වසන්ත කාලයේ චෙරි මල් නොහොත් මේ සකුරා මල් පිපීම පිළිබඳ ඒගොල්ලන්ගේ දර්ශනය මේ වගේ. චෙරි මල් සහ සුභාදාමේ සුන්දරත්වය අගය කිරීමේදී මිනිසුන් එක්ස්ට්‍රැක්ට් කිරීමට ඇති හැකියාව පූර්ණ ලෙස පිපෙන චෙරි මල් වල විස්මය දනක දෘශ්‍ය දර්ශනය සුභාදාමේ කලාත්මක භාවයට සාක්ෂියක් වන අතර එය දකින අය තුළද විස්මයක් ඇති කරන බවට ඔවුන් නිගමනය කරනවා. දැන් අපි ඇවිදගෙන යමු සකුරා මල් බලන්න. යන පාර දෙපස මෙච්චර ලස්සනට සකුරා මල් පිපිලා තිනවා දැක්කම මාරම ලස්සනයි. සීත ඍතුවට කොරියානු ජාතිකයන් වගේම විදේශිකයනුත් ගෙවල් වලට වෙලා ගොඩක් හිර වෙලා ඉන්නේ. මොකද සීත ඍතුවට එළියට බහින්න ගොඩක් අය කම්මැලි. ඒ වගේම එළියට බහින්නත් අමාරුයි. මොකද හිම වැටලා තිනවා, පාර යන්න බෑ, ලිස්සනවා. ඒකින්ද ඉතින් වසන්ත ඍතුව උදා වෙනවා කියන්නේ ගොඩක් අයට සතුටුයි. ඒ වගේම ගොඩක් අය ආස කරන කාලයක් තමයි වසන්ත ඍතුව කියන්නේ. ඉතින් මේ කාලේ උදාවීමත් සමග ගොඩක් අය එනවා සකුරා මල් බලන්න, වෙනත් මල් බලන්න, ඇවිදින්න ගොඩක් අය ආසයි. ඉතින් මේ කාලේ උදා වෙනවත් සමගම මාරම ලස්සන ෆීලින් එකක් තියෙනවා. දැන් මම පයින් මේ ඇවිදගෙන යන්නේ සකුරා මල් දෙපැත්තේ තියාගෙන. ඉතින් මෙහෙම සකුරා මල් දෙපැත්තේ තියාගෙන ඇවිදගෙන යනකොට මට මාරම නිස්කලංකයක් දැනෙන්නේ. ඒ වගේම තමයි සුභාධර්මයේ කලාත්මක භාවය. මට මාර විශ්මයජනක සුන්දර දසුනක් වෙලා තමයි අදැන් තියෙන්නේ. සීත ඍතුවේදී කොළ හැලිලා ගස්වල අරටුව පමණක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මුලින්ම චූටි පොහොට්ටු දාලා මේ ගස්වල මුලින්ම එන්නේ මේ සකුරා මල්. මේ මල් තියෙන්නේ ටික කාලයයි. සති 2-3ක කාලයක් වගේ තමයි මේ මල් තියෙන්නේ. වැස්සත් එක්ක මේ මල් ඔක්කොම හැලිලා යනවා. ඊට පස්සේ ගහේ දළු දාලා කොළ එනවා. ඉතින් මේ සකුරා මල් වලින් මුළු කොරියාවටම වසන්ත කාලය ආරම්භ වුණා කියලා පණිවිඩය දෙනවා.
ඇත්තටම කියනවනම් මම යන කොටස් සකුර මල් පිපිලා සතියක් සති දෙකක් විතර ගිහිල්ලා. ඒකින්දා මල් ටිකක් බිමට හැලිලා තියෙන්නේ. ඒකින්දා මල් ටිකක් අඩුයි. බලන්නකො ඒත් සකුර මල් වල තියෙන ලස්සන හා පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ සුබාදාමේ දර්ශනය බල ඕන වෙලාවක් ඉන්න පුළුවන්. මල් දිහා බලාගෙන ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් කොරියානු ජාතිකයන් ගොඩක් දුරට මේ දවස්වල මල් බලන්න එනවා. මම ගියේ සතිය දවසක හින්දා සෙනග ටිකක් අඩුයි. සති අන්තේ මෙතන පිරෙන්න සෙනග ඉන්නවා මේ දවස්වල. ඉතින් දේශගුණය වෙනස් වෙනවත් එක්කම ඒ කිව්වේ සීත කාලය වසන්ත කාලයට පැමිණෙනවත් එක්කම ගහ කොළ පවා වෙනස් වෙයි. මල් පිපිමින් මේ උදා වෙන වසන්ත කාලය ඉතාමත් ලස්සන කාලයක් වෙයි කියලා කොරියානු ජාතිකයන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මෙතනටලා ගොඩක් වෙලා බලාගෙන හිටියා මේ මල් දිහා. යන්න හිතෙන්නෙත් නෑ. ගොඩක් ලස්සනයි. ඉතින් මට නම් ඉතින් දිව්‍ය ලෝකෙට ආවා වගේ. මාරම ලස්සනයි. ඉතින් මේ කාලට කොරියාවේ ගොඩක් තැන්වල සකුරා මල් පිපිලා තිනවා පාර දෙපැත්තේ දිගටම. ලස්සනම ලෝකයක් තියෙන්නේ මේ කාලට. කොළ එකක්වත් නැහැ. තනි කර මල් වලින් විහිදුන පාර දෙපසම තනි කර මල් වලින් විහිදලා තියෙන්නේ. මට ඉතින් මෙතනින් යන්නත් දුකයි. ඒත් ඊළඟ ලොකේෂන් එකට යන්න පරක්කු වෙන හින්දා මං චූටි මල් අතු කෑල්ලකුත් අරගෙන ඊළඟ තැනට යනවා. අපි යමු බලන්න ඊළඟ මල් වත්තට. ඒක ලස්සනම ලස්සන මල් වත්තා. ඕගලන්ට බලන්න පුළුවන් සකුරා මල් බැලුවනේ දැන්. ඊළඟට බලන්න පුළුවන් කොරියාවේ පිපෙන අනිත් මල් ಜಾති. ටියුලිප් මල්, ලස්සන රෝස් මල් බලන්න පුළුවන්. අර මං කිව්වේ දියැල්ලක් තියෙනවා. යමු එහෙනම් අපි එතනට. ඔන්න මං කියාපු තැනට ආවා. බූචොන් ජයොන් සෙන්තේ කොන්නුවන්. බූචොන් නැචුරල් ඉකොලොජි පාක් එක තමයි මේ. ඉතින් අපි දැන් ඉන්නේ ටිකට් ගන්න තැන. ටිකට් ගන්න තැන ගොඩක් පෝලිම තියෙනවා. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා බලන්න. ඉතින් අපි ටිකට් එක ගමුකෝ. මෙන්න ටිකට් ගන්න තැන මේ දාලා තියෙන ගණන් තමයි තියෙන්නේ. ඉතින් ටිකට් එක මුලින්ම අපි ටිකට් එකක් අරගෙන ඇතුළට යමු. දැන් බලන්නකෝ සකුරා මල් වලට අමතරව කොරියාවේ පිපෙන අනිත් මල් මොනවාද කියලා. මේ තියෙන්නේ ටියුලිප් මල්. පාට පාට මල් ගොඩක් තියෙනවා. ඉතින් කොරියානු ජාතිකයන් දැන් සීත ඍතුව ඉවරලා වසන්ත ඍතුවේ හින්දා කොරියානු ජාතිකයන් ගොඩක් එනවා මේ මල් බලන්න. ඔයගලන්ට බලන්න පුළුවන් පොඩි පපාලව අරගෙන මේගොල්ලෝ මේ වසන්ත ඍතුව විඳ ගන්න ඇවිදින විදිය. මේගොල්ලෝ ආසයි මල් බලන්න.
අවට අසිරිය විඳගන්න. ඉතින් කොරියන් ජාතිකයන් වගේම විදේශිකයොත් ගොඩක් ඇවිල්ලා හිටිය මෙතනට. ඉතින් මේ තැන්වලට එන කොරියානු ජාතිකයන් මේ දවස්සල වෙඩින් ෂූට් කරනවා, ෆොටෝ ෂූට් කරනවා, තව පොඩි අය එක්කන් එනවා, කෑම්පින් කරනවා. මේ දවස්සල මේගොල්ලෝ මේ මල් බලන්නේ ගොඩක්ම ආසාාවෙන්. මොකද සීතකාලට මල් එකක්වත් නෑනේ, මල් ඔක්කොම මැරිලා. ඉතින් වසන්ත කාලේ ආපු ගමන් මේ පිපෙන මල් දැක්කම ඒගොල්ලන්ට ගොඩක් සතුටුයි. ඉතින් මටත් ගොඩක් සතුටුයි අද දවසේ මේ වගේ මල් ගොඩක් බලන්න පුළුවන් වෙච්ච හින්දා. මේ තමයි මං අර ඉස්සෙල්ලා මුලින්ම කියපු දිය ඇල්ල. මේක කෘතිමව හදලා තින්නේ. ඒ වුණාට කියන්න බෑ කෘතිම දිය ඇල්ලක් කියලා. මාර ලස්සනට ස්වභාව ධාමී නිර්මාණයක් ලෙස මේක නිර්මාණය කරලා තිනවා. ඕගලන්ට බලන්න පුළුවන්. මේ කොරියානු ජාතිකයන් ඇවිල්ලා ඒගොල්ලෝ විනෝදන ආකාරය. ඒගොල්ලෝ ඇවිල්ලා කැම්පින් කරනවා, කනවා, බොනවා, විනෝද වෙනවා, පොඩි අය එන්නවා, චූටි අයවත් අරගෙන කුඩා දරුවෝ වගේම වැඩිහිටි කට්ටියද මේ තැන්වලට ඇවිල්ලා විනෝද වෙනවා. ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්. මොකද ගොඩක් කට්ටිය මට සකුරා මල් පෙන්වන්නයි කොරියාවේ පිපෙන අනිත් මල්ලුත් පෙන්වන්න කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඉතින් මට අද පුළුවන් වුණා ඕගලන්ට කොරියාවේ තියෙන ගොඩක් ලස්සන මල් වතු දෙකකින් පෙන්වන්න. ඉතින් අදට මම ඕගලන්ගේ සමුගෙන යන්නයි හදන්නේ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඕගලන්ගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ කොරියාවේ ලස්සන අලුත් දේවල් බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඉතින් කොරියාවේ ඇතුළත මේ වගේ ලස්සන තැන් තියෙනවා නම් ඔගොල්ලෝ දන්න තැන් තියෙනවා නම් කොරියාවේ වගේම ලංකාවේ ඉන්න කට්ටියත් කමෙන්ට් එකක් දාලා තියන්න. මට පුළුවන් වෙලාවට ගිහිල්ලා ඕගලන්ට වීඩියෝ එකක් අනිවාර්යෙන් මන් දානවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.